කොළඹ සිට මේ පටිගත කිරීම කරන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා උදේ මේ සතිය ගැන සලකා බලද්දී කොළඹ ගිනිගත් ප්‍රධානම ප්‍රවෘත්තිය බවට පත් වෙලා තියෙන්නේ මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සම්බන්ධව තැන තැන කතා බහ වෙන ප්‍රවෘත්ති කීපය. දේශපාලන පිටියේද පාර්ලිමේන්තුවේද සමාජ මාධ්‍යවලද සියලුම මාධ්‍ය හමුවලද දේශපාලන වේදිකාවලද තැන තැනද කතා වෙන ප්‍රධානම ප්‍රවෘත්තිය තමයි මේ එඩියුකේෂන් රිෆෝම්ස් වල අලුත්ම තත්ත්වය සම්බන්ධව යන කතාව. දැන් මේ කතාව මේ වෙද්දී ඇවිල්ලා තියෙන දුර ගැන අපි බැලුවොත් ඊයේ දවසේ කියන්නේ ජනවාරි මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තු විපක්ෂ කණ්ඩායම අධ්‍යාපන අමාත්‍යවරියට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමයි මුලින් අත්සන් කළේ. ඊට පස්සේ දිලිත් ජයවීර මහත්මයා ඇතුළු පිරිසකුත් අත්සන් කළා. මේක අද හෝ හෙට කතානායකවරයාට බාර දෙන්න සූදානමක් තියෙනවා කියලා තමයි ඊයේ දවසේ වාර්තා වුණේ ආරංචි වුණේ. ඊයේ දවසේ අධ්‍යාපන අමාත්‍යවරිය විදියට අග්‍රාමාත්‍ය හරිනි ප්‍රකාශ කළේ මේ අලුත් ප්‍රතිසංස්කරණ සම්බන්ධව ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය අංශයේ පවා අනුමැතිය ලැබී තිබුණා කියන කාරණාව. අපි ඊටාම කෙටියෙන් මේ සිද්ධිය ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් අලුත් ආණ්ඩුව බලයට ආවට පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධව බහුලව කතා බහ කළා. ඒ අනුව මේ අවුරුද්දේ පටන් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න රජය සූදානම් වුණා. ඒ අනුව 6 වසරට සකසන ලද මොඩියලයක සමලිංගික සහකරුවන් සොයා ගැනීමට භාවිතා කරන වෙබ් අඩවියක නමක් තිබුණා කියන කතන්දරෙත් එක්කයි මේක මහා ගින්නක් බවට සමාජය පුරා පැතිරිලා ව්‍යාප්ත වෙලා යන්න පටන් ගත්තේ. ඉතින් මේ සිද්ධිය සිද්ධ වූ වහාම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා CID එකට ගිහිල්ලා මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් කළා කියලත් අපට ජනමාධ්‍ය ඔස්සේ ආරංචි වුණා වාර්තා වුණා. English language first term module grade 6 කියන පොතෙහි එක ක්‍රියාකාරකමක ස්ථාන කීපයක මේ සමලිංගික වෙබ් අඩවියේ නම තිබුණා කියන ආරංචිය තමයි එළියට ආවේ. සමහර තැන්වල පින්තූර තිබුණා කියලත් ආරංචියක් විදියට එළියට ආවා. මේ සිද්ධිය ඉස්මතු වෙන්නේ මුලින්ම ගුරු විදුහල්පති සංගමයේ කරපු ප්‍රකාශයත් එක්ක යනු අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හාමුදුරුව ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ තත්ත්වය සමාජගත කරනකම් කවුරුත් මේ ගැන කටහෙල්ලුවේ නැහැ, කතා කළේ නැහැ. හැබැයි විශාල මුදලක් වියදම් කළා මේ මොඩියුලය සම්බන්ධව කලාපවල ගුරුවරුන් පුහුණු කළත් ඉවරයි කියලා තමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. ඒ වගේම ලක්ෂ 5කට ආසන්න පොත් ප්‍රමාණයක් මේ වෙද්දී print කරලා තිනවා කියලත් උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම print නොකලත් PDF එක තැන තැන ෂෙයා වෙලා තිනවා කියලත් සමහර දරුවන් සහ දෙමාපියන් මේ PDF එක ඩවුන්ලෝඩ් කරන් තිනවා කියලත් ප්‍රකාශ වුණා, වාර්තා වුණා. මෙය රටේ සංස්කෘතිය සහ ජාතිය අනාගතය විනාශ කරන්න සිද්ධ කරපු කුමන්ත්‍රණයක් කියලා තමයි සුමංගල හාමුදුරුව ප්‍රකාශ කළේ. උන්වහන්සේ ප්‍රකාශ කළා කුමන්ත්‍රණකරුවන් වහාම අත්අඩංගුවට ගන්න ඕනෑ කියලා. එතකොට මේ සම්බන්ධව මේ ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළාහි ලේකම් ජෝසප් ස්ටාලින් ජාතික අධ්‍යාපන ආයතන නිලධාරීන් මේ සිද්ධියට වක් කියන්න ඕන කියලා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සහ ලේකම්වරයා මේකට අවශ්‍ය තීන්දුව ගන්න ඕනයි කියන ප්‍රකාශය තමයි ඔහු ප්‍රකාශ කළේ. කොහොමුණත් මේ මොඩියුලය print කරන්න රුපියල් කෝටි 7ක විතර වියදමක් ගියා කියලත් වාර්තා වෙලා තිබුණා. සහ මේකට සම්බන්ධ තවත් කතන්දර කීපයක් තැන තැන කියවුණා. සමහර කිව්වා මේක මේ ADB ලෝන් එකක් වෙනුවෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ කියලා. ඒ වගේම ආණ්ඩුව IMF ලෝන් එකක් ගන්න ඕන කරන හැමදේම කරනවා. ඒ අනුවයි මේ ADB ලෝන් එක ගන්න මේ ප්‍රතිසංස්කරණ තකහණය කරේ කියලත් චෝදනා එල්ල වුණා. මේ සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ ලේකම් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ ප්‍රකාශයක් කළ තිබුණා. ඔහු ප්‍රකාශ කළේ මේ සිද්ධිය හරහා ඉස්මතු වෙන කිසිදු කාරණාවක් නෙමෙයි. රජය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපනයට තියලා තියෙන බර කොච්චර අඩුයිද කියන කාරණාව ඉතාම අඩු සැලකිල්ලකින් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලා තියෙනවා කියන කාරණාව මත වුණා. සහ මේ බොහෝ දෙනා පළකරු මතයක් තමයි ඇයි
ඉතාම සාමාන්‍ය අපි කියනවා එකට සෝදුපත් බැලීමක් වත් සිදු කරන්නේ නැතුවද මෙවැනි මොඩියුලයක් එළියට දාන්න රජය සහ අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේ කියන කාරණාව සම්බන්ධව බහුල වශයෙන් කාරණා වුණා. දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව දෙසැම්බර් මාසේ 31 තමයි CID එකට යන්නේ. අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිකුත් කරලා තියෙන English language first term module grade 6 කියන මොඩියුලයේ මේ homosexual partnersලා හොයාගන්නා වෙබ් අඩවියක නාමයක් සටහන්ව තිබීම සම්බන්ධව අදාළ වෙබ් අඩවිය ඊට පස්සේ මේ රටේ සමාජ මාධ්‍යවල සහ Facebook වල සහ Facebook පිටුවල ප්‍රදර්ශනය වෙලා තිබුණා. එදාම හවස මගේ දැනුම හැටියට අදාළ වෙබ් අඩවියට ඇතුල්වීම ශ්‍රී ලාංකීය වෙබ් පරිශීලකයන්ට අවහිර කරන්න කටයුතු කරලා තිබුණා. කොහොම වුණත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉතා පැහැදිලිව කියලා ප්‍රකාශ කරලා තියෙනවා මේක මේ අදාළ පිටු ඉවත් කිරීමක් සිද්ධ කරනවා. අදාළ පිටුත් එක්ක මේ පොත දරුවන් අතට පත් වෙන්නේ නැහැ කියලා ඔවුන් ප්‍රකාශ කළා. පහුගිය ඉරිදා අග්‍රාමාත්‍යතුමිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රජය ගත්ත මාධ්‍ය හමුවකදී රජය ප්‍රකාශ කළේ මේ වැරද්ද පිළිගන්නවා සහ නිවැරදි කරන්න කටයුතු කරනවා කියලා. දැන් මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය අභ්‍යන්තර පරීක්ෂණයක් කැඳවලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කරන මේ අභ්‍යන්තර පරීක්ෂණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු 3 දෙනෙක් ගෙන් සමන්විත කමිටුවක් තමයි පත් කරලා තියෙනවා කියලා කියන්නේ. කොහොම වුණත් මෙකී සිද්ධිය සම්බන්ධව බොහෝ දෙනා තමන්ගේ මත පළ කරනවා. සමහරු ප්‍රකාශ කරලා තිබුණා මේ මොඩියුලේ සමහර තැන්වල වෙබ් අඩවිය පින්තූරවලට අමතරව YouTube ලින්ක් සහ QR කෝඩ්ස් පවා සටහන් වෙලා තිබුණා කියලා අදාළ පින්තූරත් සමාජ මාධ්‍ය වල සංසරණය වුණා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය තුල ඉන්නේ කවුද, මේ යෝජනාවලිය නිර්මාණය කළේ කවුද කියන එක සම්බන්ධවත් රටේ කතා බහක් නිර්මාණය වෙලා තිනවා. ඊයේ ඒ කියන්නේ ජනවාරි මාසේ 7 වෙනිදා එක්සත් ජාතික පක්ෂ මහලේකම්තුමිය තල්තා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරලා තිබුණේ මේ අනුරාධපුරයේ කට්ටියක් තමයි මේ ප්‍රතිසංස්කරණ යෝජනා නිර්මාණය කරලා තියෙන්නේ වගේ කතන්දරයක්. කොහොම වුණත් රටේ අධ්‍යාපන අමාත්‍යවරියට විරුද්ධ විශ්වාස භංගයක් අත්සන් කළා තියෙනවා. ඒ කතානායකවරයාට බාර දුන්නාට පස්සේ විශ්වාස භංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඡන්ද විමසීමකදී අපට ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි. මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව පහුගිය කාලය පුරාම දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. කාලච්ඡේද ප්‍රමාණය අඩු වැඩි කිරීම සම්බන්ධව සාකච්ඡා වුණා. සහ දරුවන්ට උගන්වන පාසල් කාලය සම්බන්ධවත් සාකච්ඡා වුණා. අවසාන වශයෙන් රජය ප්‍රකාශ කළේ විනාඩි 30ක් පාසල් කාලය වැඩි කරන්න සියලු පාර්ශවවල අනුමැතිය ලැබුණා කියන කාරණාව. කෙසේ වෙතත් අපි බලන් ඉන්නවා කොළඹ සිට මේ අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කරන ප්‍රතිසංස්කරණ හරහා නිර්මාණය වෙලා තියෙන ගින්න නිවෙන්නේ කවදද සහ මේ ගින්නෙන් පිච්චෙන්නේ කවුද කියන වග ගැන ඔබ දැනුවත් කරන්න. රටක් ගත්තට පස්සේ විශේෂයෙන් ලංකාව වගේ රටක ගාමක බලය වෙන්නේ මධ්‍යම පන්තිය. මේ මධ්‍යම පන්තිය හැමදාම උත්සාහ කරන්නේ Tamanට නොලැබුණු සුන්දර ජීවිතයක් අනාගතයක් තමන්ගේ දරුවන්ට උරුම කරලා දෙන්න. ඒ සඳහා මේ රටේ මධ්‍යම පන්තිය හැමදාම තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වේදම් කරන්නේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය වේදම් කරන මේ රටේ මධ්‍යම පන්තිය බලාපොරොත්තු වෙන්නේ තමන් ජීවත් වුණාට වඩා අඩියක හෝ උඩකින් උසකින් තමන්ගේ දරුවන් තමන්ගේ අනාගතය සාර්ථක කරගනී කියන බලාපොරොත්තුව. එහෙව් පසුබිමක තමයි මෙවැනි ප්‍රතිසංස්කරණ සම්බන්ධව රටේ ලොකු මතයක් සහ ජනഘോഷාවක්, ජනතා විරෝධයක් ඉස්මතු වෙලා තියෙන්නේ. එක් පතකින් බලද්දී 2500කට ආසන්න ලිඛිත ඉතිහාසයක් තියෙන රටක්, ලිංගිකත්වය සම්බන්ධව ප්‍රසිද්ධියේ තැන කතා නොකරන රටක්, ලිංගික කටයුතු සම්බන්ධව ප්‍රසිද්ධියේ තැන ක්‍රියාත්මක නොවන සංස්කෘතියක් තියෙන රටක්. එහෙම පසුබිමක මේ සමලිංගික සහකරුවන් සොයා ගැනීමේ වෙබ් අඩවියක් පාසලේ 6 වසර පොතකට ඇතුල්වීම කියන කාරණාව ඉතා බරපතල සිද්ධියක් වශයෙන් තමයි මේ රටේ බොහෝ දෙනා තමන්ගේ අදහස් දක්වලා තිබුණේ. ඒ තමයි අද කොළඹ සිට ඔබට ඉදිරිපත් කරන මේ සතියේ වඩාත්ම කතා බහට ලක්වුණු මාතෘකාව.